අපි මොකක් හරි කියන්න යනකොට ඒ කියන්න යන දේ ගැන අපි වැඩි දන්නේ නැත්නම් අපි ඉතින් මේක අහන් ඉන්නවා කියලා ඒ අපි කියන දේ ගැනම අපිට වැඩි හොඳට දන්න කෙනෙක් අපි නිකන් අනුවණෙක් වෙනවා. අපි නිකන් මෝඩෙක් වෙනවා. හොඳම දේ තමයි අපි දන්න දේ නොදන්න වගේ ඉන්න එක බොහෝ තැන්වලදී. මේක මේ හැම තැනකටම පාවිච්චි කරන්න කියන එක නෙවෙයි මම කියන්නේ. ඔයාට ඔයාගේ ජීවිතේ වරද්ද ගන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඉතින් මේ channel එකේ කතා කරන්නේ හිත හැසිරෙන විදිය ගැන සරල විදියට. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයා දන්න දේ ඔයාට අවශ්‍ය තැනදී ඔයාට ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න ඌමනා වුණාම පාවිච්චි කරනව ඇරෙන්න ඒ දේ ගැන නොකිය ඒ දේ නොදන්නවා ගන්නට ජීවත් වෙන්න ඒකින් වගේ දැනුවට හානියක් වෙන්නේ නැහැ. හැබැයි අපි දැකලා තියෙන හුඟක් කට්ටිය මේ දැන් තියෙන සමාජ මාධ්‍යත් එක්ක කනට ඇහැට පේන දකින්න දේවලුත් එක්ක බෙහෙත් ගැනද ඇඳුම් ගැනද කෑම ගැනද බීම ගැනද නොදන්න දෙයක් නැති ගන්නට මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක නිසා ඕන ප්‍රශ්නයකට ඕන උත්තරයක් තියෙන සමාජයක අපි ජීවත් වෙන නිසා ඔයාට ඔයාගේ හිත පරිස්සම් කරාගෙන ඔයාගේ දැනුම වැඩි කරගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි මම කිව්වේ. ඔයා දන්න දේ ඔයා ඉගෙන ගත්ත දේ ඒකට අදාළ කරන කරුණු කාරණා තව ඒකට අදාළ කට්ටියගේ ඉගෙනගෙන ඒක පෝෂණය කරගෙන ඔයාගේ දියුණුව වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න මුල් තැනක් ගන්නවා ඇරෙන්න ඔයා ඒක හැමෝටම කියන්න ගිහිල්ලා ඔයාගේ තියෙන දැනුම මොට්ට කරගන්න එපා. මොකද මේ ලෝකේ මිනිස්සු ගොඩක් කැමති මේ කතා කරන්න. අහන් ඉන්න මිනිස්සු ගොඩක් අකමැති. ඒක නිසා කතා කරන්න ගොඩක් කැමති මිනිස්සු ඉන්නම ලෝකේ අපිට අහන්න පුළුවන් ගතියක් හදාගත්තොත් අපිට පුළුවන් ගොඩාක් මේ මිනිස්සු තේරුම් ගන්න. මිනිස්සු තේරුම් ගන්නවා කියන්නේ මේ හිතක් තේරුම් ගන්නවා කියන එක. හිතෙන්නේ මේ හැම දෙයක්ම මේ අපේ ඇහැට කනට පේන හැම දෙයක්ම මිනිස්සුන්ගේ හිතේ හැදිච්ච සිතුවිලි වලින් ප්‍රතිඵලයක් විදිහට තමයි නිර්මාණයක් වෙලා තියෙන්නේ මේ. ඒක නිසා මේ ඇහැට දකින හැම දෙයක්ම කනට ඇහෙන හැම දෙයක්ම මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට අදාළව නිර්මාණය වෙච්ච දේවල්. ඒක නිසා ඔයා නොදන්න දේවල් ගැන කියවන්න ගිහිල්ලා අමාරු වැටෙන්නේ නැතුව ඒ නොදන්න දේවල් ගැන දැනගන්න කිනුනේ වටිනවා. ඒක නිසා නොදන්න දේවල් ගැන ඉගෙනගත්ත දේවල් තව ඉස්සරහා අපේ යහපතට වැඩි දියුණු කරගෙන තමන්ගේත් අන් අයගේ දියුණුව පිණිස ඒව පාවිච්චි කරනවා නම් ඇත්තටම අපේ තියෙන උගත්කමත් ටිකක් හොඳ මට්ටමක තියෙනවා. ඒක නිසා අපි හොඳ පුරවැසියෙක් වෙන්න මෙන්න මේ පොඩි කාරණාවත් හිතට දාගෙන අපි නොදන්න දේවල් නොදන්න අයත් එක්ක නොකිය නොදන්න දේවල් දන්න අයගෙන් ඉගෙනගෙන අපේ ජීවිතේ අපි සාර්ථක කරගමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.